Hi friends, ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ශ්‍රී ලංකා ඩ්‍රයිවිං සිමුලේටර් ගේම් එකට බස් ස්කින් එකක් ඇඩ් කරගන්න හැටි. මුලින්ම ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ ඇප් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ සර්ච් බාර් එකට යන්න. සර්ච් බාර් එකට ගිහින් බස් ස්කින් කියලා සර්ච් කරගන්න. මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා අවසන් වෙනවා. බස් ස්කින් එක උඩ ඔයා තෝරගත්ත බස් ස්කින් එක උඩ ඔබාගෙන ඉන්න. එතකොට ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දෙක ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ යටින් මෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට එයි. පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆයිල් මැනේජර් ඇප් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා ෆයිල් එකක් හදාගන්න. වීඩියෝ එක දික් වෙන හින්දා ෆයිල් එකක් හදන හැටි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. මං වෙන වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඔයාලට ෆයිල් හදන හැටි. ඔයාලා එහෙම හදාගත්තේ ෆයිල් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් එක ඕපන් වෙනවා. ෆයිල් එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ ස්කින් එක මේ විදිහට මෙතෙන් දෙනවා. එහෙනම් දැන් යන්න ගේම් එකට. ගේම් එක ඕපන් වුණා ගයිස්. ඉතින් මේ ගරාජ් කියන එක උඩ ක්ලික් කරගන්න එකපාරක්. මෙන්න මේ ඉන්ටර්ප්ලේස් එක උඩ ක්ලික් කරගන්න. උඩින් තියෙනවා ඇඩ් ලිවරි කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරන් ඉවර වුණාන් පස්සේ මෙන්න මේ දෙවැනියට තියෙන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙහෙම ඔයාලට අපේ ෆයිල් සෙට් එක දැක ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තමන්ගේ ෆයිල් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරන්න තමන්ගේ ෆයිල් එක උඩ. ඊට පස්සේ මෙහෙම මගේ මෙහෙම එනවා. ඔයාලගේ මෙහෙම මොකුත් වෙන්නේ නැති වෙයි. ඒක නිසා වෙන මේ යට ක්ලික් කරන්න. මෙන්න මෙහෙම
යට ක්ලික් කරන් පස්සේ මේ යට තියෙන එක උඩට දාගන්න. එතකොට ඔයාලට මේ වගේ එකක් දැක ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාලගේ මේ අන්තිමේ ඔයාලගේ පළවෙනියට එන්නේ. මොකද ඔයාලගේ ෆයිල් අලුත් ඒවා. මගේ අන්තිමයට ආපු එක මම ක්ලික් කරනවා. මෙන්න මගේ පස් ස්කින් එක පස් එකට වැන්නා guys. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් ආයෙත් ඩ්‍රයිවිං සිමුලේටර් ගේම් එකකින් අපි හම්බෙමු. Tata bye. See you.